අයිබෝන් ලිවන් පර්පස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාරයක් සාර්ථක කරගෙන යාමට මනෝවිද්‍යාව කොහොමද පාවිච්චි කරන්නේ කියන කාරණේ තමයි ලිවන් පර්පස් YouTube නාලිකාවෙන් අපි සාකච්ඡා කරන්නේ. මේ කාරණේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් සමහර පුද්ගලයන් කියනවා අඬුව තියාගෙන අතපුච්ච ගන්න එපා කියලා. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම් කිසි ආකාරයක දැනුමක් තියෙනවා ඒ පාවිච්චි කරනවා නම් අපේ කාර්ය සාර්ථක කර ගැනීමට ඒ දැනුම බොහෝ දුරට ඉවහල් වෙනවා ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට. ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යාමට මනෝවිද්‍යාව යටතේ බලපෑම සහ කොහොමද අපි මනෝවිද්‍යාව පාවිච්චි කරන්නේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට කියන කරුණ සාකච්ඡා කරද්දී මුලින්ම අපි සාකච්ඡා කරන්න තීරණය කරා cognitive distortions. එහෙම නැත්නම් අපේ මනසට බලපාලා තියෙන ඍණාත්මක කරුණු 15ක්. අද වීඩියෝවේදී අපි කතා කරන්නේ ඒ කරුණු 15න් තුන්වෙනි කාරණේ විදිහට තෝරගත්තු catastrophizing. එහෙම නැත්නම් ඒක සිංහලෙන් කිව්වොත් යම්කිසි සිදුවීමක යම්කිසි ආකාරයක වඩාත්ම ඍණාත්මක පැත්ත ඕනෝටත් වැඩියෙන් හිතනවා නම් ඒක තමයි අපි මේ කාරණේදී විස්තර කරන්නේ. තවත් සරලව කිව්වොත් අපි හිතමු යම්කිසි සිද්ධියක් වෙනවා අපි අකමැති සිද්ධියක්. නමුත් අපි ඒ ගැන වැඩිපුර හිතනවා මේක ලෝක විනාශය. එහෙම නැත්නම් මේක මට බලපාන විදිහ මට අපව හදාගන්න බෑ. එහෙම නැත්නම් මේ වෙච්ච සිද්ධිය ඉතාමත්ම නරකයි කියලා හොඳ දෙයක් දකින්නෙම නැත්නම් ඒක තමයි catastrophizing කියලා කියන්නේ. අපි උදාහරණයක් ගමු මේ විදිහට. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇම්ප්ලිෆයි එකක්. ඇම්ප්ලිෆයින් කරන්නේ අපේ කටහඬ තවත් වැඩි කරලා පිටතට දෙන එක. මේ දෙයම තමයි අපේ මානසික ක්‍රියාත්මක වෙන්නේ. යම් කිසි ආකාරයක සිදුවීමක් සිද්ධ වෙනවා. ඒක අපි ඉතාමත්ම ගැඹුරු විදිහට, පුළුල් විදිහට, ඍණාත්මක විදිහට අපේ ඔළුවට මේ අදහස නතු කරගන්නවා. මේ catastrophizing එහෙම නැත්නම් ඕනට වඩා යම් කිසි කාරණයක් අපගේ තියෙන උනන්දුව හෝ කාර්යක්ෂමතාවය නැති වෙන විදිහට හිතන කාරණයට හිතන විදිහට මම සරල උදාහරණ කිහිපයක් දෙන්න. හිතන්න ඔබ රැකියාවක් කරන පුද්ගලයෙක් නම් ඔබගේ සේවා ස්ථානයේ ප්‍රධානිය හදිසි රැස්වීමක් ඇඳවනවා. සමහර පුද්ගලයෙකුට මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ රැස්වීමේදී කතා කරන්නේ මොනවද කියන එක ඔබ දන්නේ නැහැ. මේ වගේ සිද්ධියකදී සමහර පුද්ගලයන් ඉන්නවා ඔහුට හිතෙන්න පුළුවන් මේ රැස්වීම අරගෙන තියෙන්නේ යම්කිසි ආකාරයක මාව ඉලක්ක කරගෙන. එහෙම නැත්නම් මට යම්කිසි කරදරයක් වෙයි කියන වගේ හැඟීමක්. ඊපස්සේ මේ පුද්ගලයා මේක හිතනවා. මේ රැකියාව නැති වුණොත් බැරි වෙලාවත් මම මොකද කරන්නේ? මම ගෙදර හදන්න ලෝන් එකක් අරන් තියෙනවා. මම ඊට පස්සේ ලෝන් එක ගෙවා ගන්න බෑ. ඊපස්සේ දරුවන්ට උගන්වන්න ගන්න බෑ. අලුත් රැකියාවක් මට හොයා ගන්න බෑ. මේ වගේ දැන් ඇත්තම කතාව රැස්වීමක් තියනවා කියන කාරණේ විතරයි ඔබ දන්නේ. මේක අනිත් පුද්ගලයන්ටත් ඒ සමාන පණිවිඩය තමයි ගිහින් තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයන්ට නැති ප්‍රශ්නයක් ඔබට ඇවිල්ලා. එහෙම පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ හැම සිද්ධියකදීම ඍණාත්මක පැත්ත විතරමයි පේන්නේ. මේක තමයි catastrophizing. මේක ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අපි හැමෝටම තියෙන්න පුළුවන්. ඒක අඩු වැඩි වශයෙන්. නමුත් සමහර කෙනෙකුට මේක ඉතාමත්ම බරපතල විදිහට තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ ගෙදර එන වෙලාවට රැකියාව නියමවි පරක්කු වෙනවා නම් අපි හිතමුකෝ කතා කරලා කිව්වෙත් නැහැ. සාමාන්‍යයෙන් අපේ ඔළුවේ තියෙනවා. එතකොට මේ පුද්ගලයා එන වෙලාව අපි හිතමුකෝ හවස 6 කියලා. 6 කියන එක 6:00 වෙනකොට මේ catastrophizing කියන කාරණයට ගොදුරු වෙලා ඉන්න පුද්ගලයා එයාට ඉන්න බෑ. එයා තමන්ම තනියම හිතනවා මෙයා කොහේ යන්න ඇද්ද? හදිසි අනතුරක් වුණාද? එතකොට එන රූට් එකේ කොයි බස් එකේද නැගි මේ බස් එකේ රියදුරා ඉතාමත් වේගෙන් වාහනේ පදවනවා. මේ වගේ දේවල් අනවශ්‍ය විදිහට හිතනවා. මෙන්න මේ තත්ත්වය තමයි catastrophizing. තවත් උදාහරණයක් දෙන්නම්. සමහර පුද්ගලයන් ඔබත් දැකලා ඇති. ඒ පුද්ගලයාට අපි හිතමු උදාහරණයක් විදිහට හැදෙනවා හිස රදයක්. හිස රදයක් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක හැදෙන්න පුළුවන්. නමුත් මේ මං කියන විශේෂ කාරණේදී මේ පුද්ගලයෝ එහෙම නැත්නම් මේ catastrophizing කියන cognitive distortions මනසට ඍණාත්මකව ඇති කරන්න පුළුවන් බලපෑම. ඒ සහිත පුද්ගලයන්
මේක හිතනවා හිසරදේ අද තිබ්බා හෙටත් තියෙනවා මේක සමහරට මගේ මොලේ ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් ගෙඩිය සමහරට පිළිගාවා. මෙන්න මේක තමයි කැටස්ට්‍රොෆයිසිං. ඔබ වෛද්‍යවරයෙක් හම්බෙලා වෛද්‍ය උපදෙස් අනුව ඔහු කියනවා නම් ඔබට මොලේ පරීක්ෂා කරගන්න ඕන. සමහර විට ඒකෙදි එන තීරණය මොලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කාරණේ බියවීම සාමාන්‍ය දෙයක්. නමුත් වෛද්‍යවරයෙක් හමු වීමට ප්‍රථම ඔබම තීරණය කරනවා නම් මේ ඉතාමත් බරපතල ලෙඩක් මට තියෙන්නේ කියලා, අසනීපයක් මට තියෙන්නේ කියලා, ඒ තමයි කැටස්ට්‍රොෆයිසිං. එහෙම නැත්නම් යම්කිසි කාරණයක ඍණාත්මක පැත්ත විතරක් සිටීම. තවත් උදාහරණයක් විදිහට යම්කිසි විභාගයකදී ශිෂ්‍යයෙක් හිතනවා මට ප්‍රශ්න දෙක තුනක් ලියා ගන්න වෙලාව මදි වුණා. ඒ විදිහට හිතලා මේ පුද්ගලයා හිතනවා, මේ ශිෂ්‍යයා හිතනවා, ඒ කියන්නේ මම විභාගේ ෆේල් වෙයි. ෆේල් වුණොත් මගේ ජීවිතේ ඊළඟ ඉලක්කය අපි හිතමුකෝ විශ්වවිද්‍යාලයකට යන්නට බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔහුට හිතෙන්න පුළුවන් මේක බරපතල ප්‍රශ්නයක්, මට විශ්වවිද්‍යාලය යන්න බෑ, ඒ කියන්නේ මට ඊට පස්සේ රස්සාවක් හොයාගන්න බෑ. ඉන් පස්සේ ඇතිවන ඒ කියන්නේ එකින් එක ගැට ගැහිලා මුළු ජීවිතේම තීරණය කරනවා ඍණාත්මකව. දැන් ඔබට දල අදහසක් තියෙනවා මොකද්ද මේ කැටස්ට්‍රොෆයිසිං. එහෙම නැත්නම් අපිට යම්කිසි සිදුවීමකට මුහුණ දෙන්න වෙනකොට අපි ඒ ඕනවට වඩා ඒ ගැන හිතනවා නම් ඒකෙන් තියෙන බලපෑම මොකක්ද කියන එක. මේක ව්‍යාපාරයකදී වුණොත් ඒකනේ අපි කතා කරන්නේ. ව්‍යාපාරයකට මේ දේ සිද්ධ වුණොත් ඔබට ඉදිරි ගමන, ඔබේ ඉදිරි සාර්ථකත්වයට මේක විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ මානසික තත්ත්වයට අපි මොකද කරන්නේ? මේකට කරන්න තියෙන එකම දෙයයි. මේ මනස අපි රීෆ්‍රේම් කරනවා. එහෙම නැත්නම් මේ ආපු ගැටලුව දිහා බලන විදිහ වෙනස් කරනවා. මේක එහෙම නැත්නම් කියන්න චැලෙන්ජ් කරනවා. මේ තත්ත්වයට අපි චැලෙන්ජ් කරනවා. දැන් උදාහරණයක් විදිහට රැකියා ස්ථානයේ රැස්වීමක් ඇඳවලා තියෙනවා. එතකොට අපිට හිතෙනවා නම් මේකෙන් මට බලපෑමක් වෙයිද දන්නේ නැහැ කියලා. ඉන්පස්සේ හිතන්න ඕන, රීෆ්‍රේම් කරන්න ඕන. මේක රැස්වීමක් විතරයි. අනිත් අයට තියෙන ප්‍රශ්නම තමයි මටත් තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ එනතුරු මම නිහඬව බලගෙන ඉන්නවා. ඒක තමයි එකම උත්තරේ. ඔබගේ ස්වාමියා හෝ බිරිඳ රැකියාව කරලා නිවසට එනකොට ඒ වෙලාව පරක්කු වෙනවා නම් ඒකට කරන්න තියෙන එකම දේ තමයි තව ඔබගේ මිතුරෙකුට කතා කරලා ඒ ගැන අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ යම්කිසි ආකාරයක වේලාවක් අරගෙන බලන් ඉන්න පුළුවන්. ඔබට යම්කිසි ආකාරයක දුරකථන ඇමතුමක් හෝ ඒ වගේ දෙයක් ලැබෙයිද කියලා. මොකද ඔබ මේ ගැන හිතලා කනගාටු වුණා නැත්නම් විශාල විදිහට සිතරුවටපත් වුණා කියලා ඔබට ලැබෙන ලාභයක් හෝ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා ඔබ සංසුන්ව මේ ප්‍රශ්නයට මුහුණ දී යුතුයි. ඔබට යම්කිසි ආකාරයක අසනීපයක්, හිසරදයක් තියෙනවා නම් ඒ හිසරදය මොකක්ද කියන එක අපිට තීරණය කරන්න බෑනේ. අපි ගැන දැනුම නැහැනේ. ඒ හින්දා වෛද්‍යවරයෙක් හම්බෙලා වෛද්‍යවරයා කිව්වොත් මෙන්න මේ දේ කරන්න, ඉන් පස්සේ අපි තීරණය කරමු ඔබට තියෙන බරපතල අසනීපයක්ද නැද්ද කියන එක. ඒක තමයි ඊළඟ කාරණය. එහෙම නැතුව අපි අනවශ්‍ය විදිහට අපගේ සෞඛ්‍ය ගැන අනවශ්‍ය බියක් තියාගත්තොත් ඒ ප්‍රශ්නේත් අපිටම තමයි. විභාගයේදී මුහුණ දෙන ශිෂ්‍යයා ඒ අවස්ථාවේදී ඔහු ගන්න තීරණය ප්‍රශ්න දෙක තුනකට උත්තර දී ගන්න බැරි වුණා කියලා ඔහු හිතනවා නම් ඒක බලපානවා කියලා මුළු ජීවිතේටම ඒ කාරණේට ඒ විශේෂිත කාරණේට ඔහුට පුළුවන් චැලෙන්ජ් කරන්න. එහෙම නැත්නම් ෆ්‍රී ෆ්‍රේම් කරන්න තියෙන තත්ත්වය. ඔහුට හිතන්න පුළුවන් සමහර විට මේ ප්‍රශ්න දෙක තුන වැරදින එක මට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා විභාගේ පාස් වෙන්න පුළුවන්. හරි. අපි හිතමු විභාගේ පාස් වෙන්න බැරි වුණා කියලා. මට ඊළඟ තියෙන මොනවාද ඔප්ෂන්ස්, එහෙම නැත්නම් අවස්ථා. මම ආපහු විභාග කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මම වෙනත් රැකියාවකට ඉල්ලුම් කරන්න ඉඩ තියෙනවා. වෙනත් වෘත්තීය පාඨමාලාවකට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ අවස්ථා මට ඕන තරම් ඉස්සරහට එයි. ඒ නිසා මම කලබල විය යුතු නැහැ. ඇයි මේ කැටස්ට්‍රොෆයිසිං එහෙම නැත්නම් කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් වල මනසට බලපාන ඍණාත්මක කරුණු අපිට ව්‍යාපාරයක් කරගෙන යාමේදී වැදගත් වෙන්නේ? මම මෙහෙම කියන්නම්. මනස කියන්නේ හැමතිස්සෙම පුරුදු කරන්න පුළුවන් යම්කිසි දෙයක්. අපිට පුරුද්දක් ඇති වුණාන් පස්සේ අපි ඒක දන්නේ නැහැ. අපි හිතන්නේ නැතිව ඒ දේ කරනවා. ඒ පුරුද්ද නිසා. මම නිතරම උදාහරණයක් විදිහට ගන්නේ ඩ්‍රයිවිං. අපි වාහනයක් පදවන එක. අපි වාහනයක් පදවන්න පුරුදු වුණාන් පස්සේ අපි හිතන්නේ නැතුව තමයි ඒ දේ කරන්නේ. ව්‍යාපාරයක් කරනකොටත් ඒක සාර්ථක කරගන්න නම්
ඔබ ව්‍යාපාරය කරගෙන යාමට අවශ්‍ය කරන පුරුදු තියෙනවා. ඒ පුරුදු අපි හැම ප්‍රශ්නයක් වෙනකොට ඒ ප්‍රශ්නයට චැලෙන්ජ් කරනවා, එහෙම නැත්නම් අභියෝග කරනවා, එහෙම නැත්නම් රීෆ්‍රේම් කරනවා. ඒ කියන්නේ එන ප්‍රශ්නේ අපි වෙනත් විදිහකට අපිට එන ඍණාත්මක අදහස් අපි ඒක හරව ගන්නවා ධනාත්මක අදහසකට. අද අපි කතා කරේ කැටස්ට්‍රොෆයිසිං, එහෙම නැත්නම් යම්කිසි කාරණයක් අනවශ්‍ය විදිහට වැඩිපුර ඍණාත්මක ව සිතීම කියන කරුණ. ඒ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් වර්ගයක්. අපි ඉදිරි වීඩියෝදී තවත් මේ වගේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් එකක් කතා කරනවා. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ YouTube නාලිකාව, Live on Purpose YouTube නාලිකාව subscribe කරන්න, like එකක් දමන්න, comment එකක් දෙන්න කියලා. බොහොම ස්තුතියි.